ඔකන දලා අයිඩිය එකක් ගන්න පුළුවන් අතාත්වික සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා. හරි? මේ බලන්න. ඇලඩින් දන්නවනේ ඇලඩින්. ඇලඩින් ළමයි පාරේ යනකොට පහන හම්බුණා. හරි? පාරේ යනකොට නෙමෙයි පහන හම්බුණා. එතකොට මොකද කරන්නේ ඇලඩින්? ඇලඩින් ගාලා එන්න මෙහෙම පියදෙනකොට පහන පියදෙනකොට ආව කවුද? භූතයා. භූතයා ආවලු. හරි? භූතයා ආවට පස්සේ ඇලඩින්ගෙන් ඇහුවලු ඔයා කැමති දේවල් කියන්න මම ඒ ටික මවල දෙන්නම් කියලා කිව්වලු. කවුද කිව්වේ? භූතයා ඇලඩින්. මෙන්න මේ ඇලඩින් හරි දැන් හිතන්නකෝ ඇලඩින් කියන්නේ ඔයගොල්ලන්ගේ වයස වගේ ළමෙක් කියලා. හැදෙරි කැමති දෙයක් ඉල්ලන්න කිව්වලු. දැන් හිතන්න ඔයගොල්ලන්ට ඔය වගේ වරමක් හම්බුනොත් ඔයගොල්ලෝ මොනවද ඉල්ලන්නේ? ගයි හරි අර ළමයා එන ටීවී සීරීස් බලන ළමයෙක්ලු. ඒ ළමයා අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලනවලු. බලලා දෙනවද? ආසීද රයිට් හරි එතකොට ටීවී සීරීස් හොඳයි. එතකොට ඒකේ මොකෙද ඉන්නේ? මකරු. හරි ඒක මතක් වෙලා ඇලඩින් කිව්වලු අපිට මුලක් වයසේ ළමෙක් කියලා. හරි මට භූතයාගෙන් කිව්වලු මට ඕනි රත්තු ගිනි පිපින මකරෙක් ඕනි කිව්වලු. හරි රත්තු ගිනි පිපින මකරෙක්. හරි ඊට පස්සේ භූතයා විස්තරේ පැහැදිලි කර දෙනවා මෙතන. පුතා මල්ලි රයිට්. හරි දරුවා හරි මේ ලෝකේ තියෙන දේවල් සහ මේ ලෝකේ නැති දේවල් කියලා දෙකක් තියෙනවා. මේ ලෝකේ තියෙන දේවල් වලට තාත්වික දේවල් කියලා කියනවා. මේ ලෝකේ නැති හොයාගන්න බැරි දේවල් වලට අතාත්වික දේවල් කියලා කියනවා. හැදෙන්නේ? එතකොට කියනවා මකර කියලා જાතියක් මේ ලෝකේ නැහැ. ඒක සංකල්පයක් විතරයි. ඒ කියන්නේ ඒක අතාත්වික දෙයක්, තාත්වික දෙයක් ඉල්ලන්න කියලා කියනවා. මට ඒක මවල දෙන්න බෑ කියලා. හැදෙන්නේ? හරි අතාත්වික දේවල් මේ ලෝකේ නැති දේවල් මවල දෙන්න බෑනේ. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ගේ වයසනේ දැන් 2026 එනවා. හිතන්නකෝ හරි. දැන් කල්පනා කරනවා දැන් ගොල්ලා එහෙනම් ඒක හරි මතර හරියන්නේ. දැන් මොකක්ද? එයා කියනවා මට ඕනි මොකද්ද? ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් ඕනි කියනවා. හරි? හැදෙලිද? භූතයා මොකක්ද දන්නවද කිව්වේ? මල්ලියට මොන පාට මකරෙද්ද ඕනි කිව්වේ? හරි. ආන්ගේ වගේ කෙල්ලෙක් හොයා ගන්නවට වඩා ලේසි අන්න අර රත්තු මිනි පිපෙන මකර හොයාගන්න. දැන් තේරුණාද ළමයි මේ ලෝකේ තියෙන තාත්වික දේවල් සහ අතාත්වික දේවල්? ඇදලි රයිට්. හොඳයි. හරිද? අතාත්වික දේවල් පස්සේ යන්න එපා. මේ ලෝකේ නෑ. පැහැදිලිද? තේරුණා නේද?